ලෝකෙ පුරා මිලියන ගාණක් ෆෑන්ස්ලා ඉන්න BTS සංගීත කණ්ඩායම තමන්ගේ ෆෑන්ස්ලාට කරපු අනතුරු ඇඟවීමේ ගීතයක් තියෙනවා කියලා ඔයා දැනගෙන හිටියද? මේ ගැන දන්නේ නැත්නම් මේ වීඩියෝ එක දිගටම බලන්න K Vibe සමග රැඳිලා ඉන්න. අවුරුද්දේ Love Yourself ඇල්බම් එකේ එන හරිම ලස්සන ලිරික්ස් තියෙන සෝං එකක් තමයි Pied Piper කියලා කියන්නේ. මුලින්ම මේ සින්දුවේ ලිරික්ස් ගැන කතා කරන්න කලින් මේ සින්දුව ලියවෙන්න පාදක කරගත්ත කතාව මම මුලින්ම කියලා ඉන්නම්. පුරාවෘත්තයේ සඳහන් වෙන විදිහට 1284 දී ජර්මනියේ හැම්ලන් කියන නගරේ අසීමිත විදිහට මීයෝ බෝ වෙලා තිබ්බා. ඉතින් මේ මී කරදරෙන් මිනිසුන්ට බේරෙන්න උවමනා වෙලා තිබුණු වෙලාවක එකපාරම නගරයට ආවා වර්ණවත් ඇඳුමක් ඇඳගත් නලාකාරයෙක්. ඉතින් මොහු නගරාධිපති හමුවට ගිහින් තමන්ට මේ මී වසංගතේ නැති කරලා දාන්න පුළුවන් කියලා ප්‍රකාශ කරනවා. ඉතින් මේ වෙලාවේදී මේකට කැමති වෙන නගරාධිපති නලාකරුට විශාල තෑගි මුදලක් පොරොන්දු වෙලා මී වසංගතේ නැති කරලා දාන්න කියලා ඉල්ලනවා. ඉතින් මේ නලාකාරයා එයාගේ නලාවත් අරගෙන නලාව වාදනය කරමින් නගරේ වටා ගමන් කරනවා. මේ වෙලාවේ පුදුමාකාර සිදුවීමක් වෙනවා. නලාකරුගේ සංගීතයට වශී වුණ මීයෝ රංචු පිටින් නලාහඬ පිටිපස්සේ නැදිලා එනවා. නලාකාරයා එක දිගටම නලාව වාදනය කරමින් නගරේ තිබුණු වේස ගංගාව හරහා යනවා. ඉතින් මේ ගඟේ ගිලුණු මීයෝ ඔක්කොම මැරෙනවා. ඉතින් මේ නලාකරු තමන්ගේ රාජකාරී ඉවර කරලා නගරාධිපති ගාවට ගිහින් තමන්ගේ තෑගි මුදල ඉල්ලනවා. හැබැයි මේ වෙලාවේ නගරාධිපති මේ තෑගි මුදලේ සම්පූර්ණ මුදලම දෙන එක ප්‍රතික්ෂේප කරනවා. මේ වෙලාවේ තරහ ගියපු නලාකාරයා මේ කරපු දෙයට පරිගන්නවා කියලා ප්‍රකාශ කරලා මේ වෙලාවේ පිටත් වෙලා යනවා. දවසක් නගරේ වැඩිහිටිය ඔක්කොම පල්ලියට ගිය දවසක දඩයක්කාරයෙක් වගේ කොළපාටින් ඇඳගත් නලාකාරයා ආයෙත් නගරයට එනවා. මේ වෙලාවේ තමන්ගේ නලාව වාදනය කරන නලාකාරයා නගරේ ඉන්න ළමයිව ආකර්ෂණය කරගෙන නගරයෙන් පිටත තිබුණු ගුහාවකට එක්කන් යනවා. එදා මේ ගුහාවට ගියපු ළමයිවත් නලාකාරයාවත් ආය කවදාවත් කාටවත්ම දකින්න ලැබෙන්නේ නැහැ කියලා තමයි පුරාවෘත්තයේ සඳහන් වෙන්නේ. ඉතින් මේ කතාව BTS Pied Piper කතාවට සම්බන්ධ වෙන්නේ කොහොමද? මේ ගීතේ වචන බැලුවොත් මුල ඉඳලම තියෙන BTS ආමිලාට කරන අනුතුරු ඇඟවීමක්. BTS බෑන්ඩ් එක ලෝකයේ පුරා අතිශය ප්‍රසිද්ධ වුණ බෑන්ඩ් එකක්. ඉතින් මෙයාලට මිලියන 100කට වැඩි ෆෑන් බේස් එකක් ඉන්නවා. ඉතින් මේ ෆෑන්ස්ලගෙන් බොහෝ පිරිසක් තමන්ගේ එදිනෙදා අධ්‍යාපන රාජකාරී වගේ කටයුතු මගහැරගෙන BTS ලගේ සින්දු අහනවා වීඩියෝස් බලනවා. ඉතින් මේක උමතුවක්. හරිම රසවත් වගේ පෙනුනට තමන්ගේ ජීවිතේ විනාශ කරන්නව උමතුවක්. ඉතින් BTS සමාජිකයෝ මේ ගීතය හරහා ප්‍රකාශ කරනවා හැමිල්ටන් නගරයට ආව නලාකාරයාගේ නලා වාදන ඉතා මිහිරි. නමුත් මේ නලා වාදනයෙන් නගරේ දරුවන් විනාශයට ගෙන ගියා. BTS ලගේ සංගීතයත් මේ වගේ. කොතරම් රසවත් වුණත් ඒක මත්ද්‍රව්‍යයක් වගේ ඇබ්බැහියක් වුණොත් තමන්ගේ විනාශයට මාර්ගය ඒකම වෙන්න පුළුවන්. ඒ නිසා පාලනයක් ඇතිව ඔවුන්ගේ සමග රැඳෙන්න කියලා තමයි මේ ගීතෙන් කියවෙන්නේ. ඉතින් BTS ඇබ්බැහියක් කරගන්න නැතු තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න කියලා BTS ලගේ සංගීතය යොදා ගන්න කියලා කරන ආදරණීය ඉල්ලීමක් තමයි BTS Pied Piper ගීතයෙන් කියවෙන්නේ.